හායි අද අපි එකතු වෙලා ඉන්නේ 90s kids 7 වෙනි එපිසෝඩ් එකත් එක්ක. මේ අවුරුදු මාසනේ. ඉතින් අද අපි හිතුවා අපේ කෝවර්කර්ස්ලාට අවුරුද්දත් එක්ක බඳිච්ච තියෙන ලස්සන මතක අහලා බලන්න. එන්න අපි අහලා බලමු. හායි ඔයාට අවුරුද්දත් එක්ක තියෙන ලස්සන මතක මොකක්ද? අවුරුද්දත් එක්ක තියෙන ලස්සන මතකේ ඔෆිස් නිවාඩු දීලා මට ෆන් එකක් ගන්න පුළුවන් එක. අවුරුද්දත් එක්ක තියෙන ලස්සනම බැඳීම ඔෆිස් එකේ නිවාඩු හම්බෙන එක. අවුරුද්දත් එක්ක තියෙන ලස්සන මතකය ගිය පාර කියන්නේ කලින් අවුරුද්දට කියන්නේ කලින් අවුරුද්දේ ඔය කොරෝනා තිබ්බ කාලේ අපි අවුරුද්ද සැමරුවේ ගෙදර. මොකෝ එලි පෙලේ යන්න බෑ. එතකොට එතන ළඟ හිටපු ඒ කිව්වේ මම මුස්ලිම් වුණාට මම අවුරුදු සමරනවා. එතකොට ළඟ හිටපු සිංහල ගෙවල් එක්ක එකතු වෙලා මම අවුරුද්ද සැමරුවේ. මොකද අපිට එළියට පහලට යන්න බැරි නිසා. ඒත් ඒ අවුරුද්ද මාරම සුවිශේෂී වුණා. මොකද ඒගොල්ලෝ මාර විදියට අපිට කෑම අරන් ආවා. ඒක ලස්සන විදියට ඒ අවුරුද්ද ගෙවුණා. ඒක තමයි මගේ ලස්සනම මතකේ. අවුරුද්දත් එක්ක පොඩි කාලේ තියෙන මතක තමයි තියෙන අවුරුදු උත්සව වලට ගිහිල්ලා අවුරුදු ක්‍රීඩා කරලා ඒවට සහභාගී වෙච්ච ඒවා තමයි තියෙන්නේ. අවුරුද්දත් එක්ක තියෙන ලස්සනම මතකය. අවුරුද්දට කෑම හදන්න ගෙදර හැමෝම එකතු වෙනවා. ආච්චිලා නංගිලා මල්ලිලා හැමෝම එනවා. ඉතින් ඒක තමයි මට අවුරුද්දට තියෙන ලස්සනම මතකය. අනුභව කරන නැගතර කලින් හොරෙන් කන එක. පුංචි කාලේ අත්තම්මලා ගෙදර සෙල්ලම් කරන්න කට්ටියම පවුල ඔක්කොම එකතු වෙච්ච එක.